good morning යාළුවෝ. ඉතින් කොහොමද ඔයාලට? ඉතින් අද අපි කතා කරන්නේ මේ අපේ රට යන්න ඉන්න අපේ යාළුවෝ වෙන්න පුළුවන්, අයියලා අක්කලා වෙන්න පුළුවන්, නංගිලා මල්ලිලා වෙන්න පුළුවන්. අන්න ඒ අය තමයි කතා කරන්නේ. ඒ කියන්නේ මේ ගොඩක් කට්ටිය හිතන් ඉන්නවා ජීවිතේ ගොඩ යන්න පුළුවන් එකම ක්‍රමය මේ ලංකාවෙන් වෙන රටකට යන එක කියලා. ඉතින් ඔයාලට ජීවිතේ අවශ්‍ය එකම දේ සල්ලි නම්. ඒ කියන්නේ ඔයාලට සල්ලි විතරක්ම නම් ඕනේ. ඔයා පිට රටකට යන එක අවුලක් නැහැ. හැබැයි ඔයා සල්ලිත් එක්ක ජීවිතේ නිදහසක් හොයන කෙනෙක් නම් ඔයාට හොඳම තැන ලංකාව. ඔයා පිට රටකට ගියා කියලා ඔයාට කවදාවත් නිදහසේ ඉන්න හම්බෙන්නේ නැහැ. මොකද ඔයාට සෑහෙන දුක් විඳලා සල්ලි හම්බ කරන්න වෙනවා. එකම වෙනස තියෙන්නේ මෙහෙ දුක් විඳලා හම්බ කරනවට වඩා එහෙ දුක් විඳලා හම්බ කරද්දි හම්බ වෙන පඩිය 3-4 ගුණයකින් වැඩි. ඒ වුණාට ඔයාට ජීවිතේ කිසිම නිදහසක් නැහැ. සමහරලාට මීටත් වඩා මහන්සි වෙන්න වෙනවා. අම්මා තාත්තා එක්ක ඉන්න වෙලාවක් නැහැ. යාළුවොත් එක්ක ඉන්න වෙලාවක් නැහැ. ලංකාවේ වෙඩින් එකකට එන්න වෙලාවක් විදියක් නැහැ. මලගෙදරකට එන්න විදියක් නැහැ. ඔයාලා හෙටම් වෙලා නිකන් අයිසොලේටඩ් වෙලා ඉන්නවා වගේ තමයි වෙන්නේ. ඔයා හිතන්න ඔයා පිට රටකට යනවා නම් ඔයා ඒකට කලින් කොච්චර කට්ටක් ගන්න ඕනේද? ඔයා ස්ටුඩන්ට් වීසා යනවා නම් ඔයා ඒ යන්න අවුරුද්දකට විතර කලින් ඉඳන් IELTS කර ඒ මදිවට සෑහෙන ලොකු වියදමක් යනවා. සමහරලාට ලෝන් ගහලා තමයි යන්නේ. ඊට පස්සේ පළවෙනි පාර වීසා රිජෙක්ට් වෙන්න පුළුවන්. දෙතුන් පාරක් try කරන්න පුළුවන්. ඔයාගේ කාලය සෑහෙන එකට වැය කරනවා. මොකද ඔයා සෑහෙන කට්ටක් කනවා ඒ වෙනුවෙන්. ඉතින් මම කියන්නේ ඔයා ඒ රට යන්න කන කට්ට ලංකාවේ ඉඳන් රුපියල් 5000කින් 10000කින් හරි කමක් නැහැ. ඔයාගේම ආදායම් මාර්ගයක් දියුණු කරගන්න ඔයා උත්සාහ කරා නම් ඔයාට මේ වෙද්දී රට යන්න ඕනේ නැහැ, ලංකාවේ ඉන්න පුළුවන් කියන තත්ත්වයට හිතන තත්ත්වයට ඔයාගේ පුංචි ව්‍යාපාරේ හරි මොකක් හරි ආදායම් මාර්ගය දියුණු කරගෙන තියෙන්න පුළුවන් guys. ඉතින් කවුරු හරි මට කියනවා නම් රුපියල් 5000න් 10000න් බිස්නස් පටන් ගන්න බෑ කියලා. අපි ඉස්සරහට මේ දේවල් පෙන්නනවා. අපේ මිනිස්සු අමතක කරලා තියෙන සරල දේවල් මොනවාද කියලා. ඉතින් මම නම් දකින්නේ දැන් ඔයාලා ගොඩක් වෙලාවට රට යන්නේ අපිට සල්ලි නැහැ මෙහි බිස්නස් කරන්න එහෙම කියන කට්ටියකුත් ඉන්නවා. හැබැයි ඔයා ලෝන් ගහලා සෑහෙන සල්ලි ප්‍රමාණයක් රට යන්න වියදම් කරනවා. ඒකට සෑහෙන කට්ටක් කනවා. ඔයා එච්චර සල්ලි වියදම් කරන්න ඕනේ නැහැ. රුපියල් ලක්ෂයක් දෙකක් වියදම් කරලා ඒ රට යන්න කන කට්ට ඔයාගේ බිස්නස් එක දියුණු කරගන්න මහන්සි වෙන්නකෝ. ඔයාට අනිවාර්යෙන් හොඳ තැනකට එන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි අපිට බිස්නස් කරන්න සල්ලි නැහැ අනම්මනම් කතන්දර සෑහෙන කියනවා. නමුත් බිස්නස් එකක් කරන්න අවශ්‍ය සල්ලි නෙවෙයි. බිස්නස් එකක් කරන්න අවශ්‍ය හොඳ කන්සෙප්ට් එකක් විතරයි. කියන්නේ ඔයාගේ කන්සෙප්ට් එක හොඳයි නම් ඔයාගේ අතේ තියෙන රුපියල් 10000න් ඔයාට බිස්නස් එකක් පටන් ගන්නවා කියන එක සුළු වැඩක්.